කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ඔයාලගේ Facebook එකේ friends list එක hide කරනම ලේසිම ක්‍රමයක් ගැන. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා all දාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාලට notification එක මාර්ගයෙන් ඉතාමත් පහසුවෙන් ගෙන්වා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක වටනවා කියලා හිතනවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Facebook application එක open කරගන්න. මම මගේ ෆෝන් එකේ තියෙන Facebook application එක open කරගන්නවා. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන ආවන් පස්සේ මෙතනින් ඔයාලට බලන්න පුළුවන් මම ඔයාලට ඊතලයක් දාලා පෙන්නන්නම් ප්‍රොෆයිල් එක icon එකක් තියෙනවා. මෙතන මගේ ප්‍රොෆයිල් එකේ icon එකක් තියෙන මම Facebook page එකක් කරන හින්දා නැත්නම් ඔයාලගේ තියෙන්නේ මෙතන හරහට ඉරි තුනක්. අන්න ඉරි තුන මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. මම මෙතන මේ ප්‍රොෆයිල් එක icon එක මත එකපාරක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරන් පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ පල්ලෙහාට ආවන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් setting and privacy කියලා option එකක් තියෙනවා. මෙන්න මේ setting and privacy කියන option එක මත එකපාරක් ක්ලික් කරගෙන මෙතන මේ තියෙන setting කියන option එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. දැන් ඔයාලා කරන්න ඕනේ මෙතනින් චුට්ටක් පල්ලෙහාට එන්න ඕනේ. පල්ලෙහාට ආවන් පස්සේ ඔයාලට මෙතනින් බලන්න පුළුවන් මේ වගේ option එකක් තියෙනවා. how people find and contact you කියලා මෙතන මේ option එකක් තියෙනවා. මෙන්න මේ option එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ මේ who can see your friend list කියන option එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරන් පස්සේ මෙතනින් ඔයාලගේ දාන්න ඕනේ only me කියලා මේ අවසානම තියෙනවා option එකක්. අන්නේ only me කියන option එක මත එකපාරක් ක්ලික් කරගෙන මෙතන මේ පල්ලෙහා තියෙන නිල් පාට save කියන option එක දෙන්න ඕනේ. ඔයාගේ friend list එක hide වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ friends ලටවත් ඔයාගේ friend list එක බලන්න බෑ, ඒක hide වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම බලන්න පුළුවන් ඔයාට විතරයි. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ වටින වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. subscribe කරලා all දාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාලට notification එකක් මාර්ගී තාමත් පහසුවෙන් ගෙන්වා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වටින වීඩියෝ එකකින් හම්බ වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.